ඊයර් රිසල්ට්ස් එනකොට පාන්දර 12යි ගානකට මේ මට ලස්සන ගෝල් එකක් ආවා. සේතුණයි කියන. දිස්ත්‍රික්කයේ 31 දිනාලි දුව. අදාන මැසලන්ඩ් එක සුපිරි ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේ සියලුම ගෞරවය හිමි වෙන ගමන් ඉතින් අමතර පන්තියකට මගේ පන්තියට ආවා. එයා මුලින්දම ආවා. එයා දිස්ත්‍රික්කයේ 31 ඒ තුනක් දාලා එහෙම ගියා තමයි. එතන මට ඔයගොල්ලන් කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ තාත්තා ගැන. මට මතකයි පළවෙනි දවසේ ඉඳන්ම මම ක්ලාස් එකට යනකොට තාත්තා ඉන්නවා. good morning sir. හැමදාම අහන ප්‍රශ්නයක් තමයි සර් කොහමද දරුවා වැඩ කරන් යනවද? අර දුව මට රිසල්ට්ස් කියනකොට මට මතක් වෙච්ච දේවල්. කෝල් එකක් ගන්න උදේ මම දැන් ක්ලාස් එකට යනකොට කෝල් එකක් ගන්න සර් මේ දුවට සනීප නැහැ හොඳටම. ඒත් මේ අද ක්ලාස් එකට එන්න හදනවා මේ අමාරුයි. එයාට ඒ වුණාට සර් පුළුවන් ද රෙකෝඩින් එකක් හරි දෙන්න මේ පව් එයාට එන්න අමාරුයි. තව දවසක අපි ඔය පේපර්ස් ලියනවා. I think ක්ලාස් එකේ පස්සේ පේපර්ස් ලියනවා. තාත්තා ආයෙත් කෝල් කරලා 3-4 පාරක්ම මට කෝල් එකක් ගත්තා. සර් sorry sir ඩිස්ටර්බ් කරනවා නේ සර් මේ බැරිම තැන කෝල් එකක් ගත්තේ. දුව සාමාන්‍යයෙන් එන ටයිම් එක දැන් පහුවෙලා මම මේ බස් දෙකක් විතර බැලුවා. තාමත් ආවේ නැහැ ගෙදර. මේ සර් මට පොඩ්ඩක් දුව කොහොමද මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලලා කියන්න පුළුවන්ද? අපි හැමෝගෙම වගේ දෙමව්පියම තමයි. ඉතින් මට අර තාත්තා මාත් එක්ක ගොඩක් අර සමීපව ඒ අවුරුදු දෙකමාරම කටයුතු කරපු නිසා මට ඒක ගොඩක් ෆීල් වෙලා තිබ්බා. ඉතින් රෑ පාන්දර يعني 12ට විතර දුව කෝල් එකක් අරන් ඉතින් මට විස්තර කිව්වා. මම දන්නද තාත්තා ළඟ ඉන්නවා කියලා. මට තේරෙනවා තාත්තා කියන කතා කරන ඒවා ඇහෙනවා. ඊට පස්සේ මම අද උදේ ආයි කෝල් එකක් ගත්තා තාත්තට. මට එයත් එක්ක මේ අර යාගේ ෆීලින් එක මට දැනගන්න ඕනේ. ඉතින් මම කතා කරා මේ තාත්තා මට කතා කරපු දේවල් ඉතින් අනේ ඔව් සර් ඉතින් දුව කොට ගියා එහෙම කියලා විස්තර ටික කිව්වා. ඉතින් මම මහන්සි වෙන එක තමයි අන්න ඒක මට ගන්න ඕන. මම වන්න කලුත් කියලා තියෙනවා කියන්නේ මට ඒක එන ඇරියස් එකක් තියෙනවා. මොකද මම මගේ රිසල්ට් එක එන දවසේ තමයි يعني තාත්තට අමාරු වෙලා අපි මහරගම හොස්පිටල් එකට එක්කන් යනවා. තාත්තා බ්‍රේන් කැන්සර් ඇති මම ඔයාලට කියලාත් ඇති. ඉතින් තාත්තා එක්කන් යනකොට ඒ වෑන් එකේ තමයි මට රිසල්ට් කියන්නේ මගේ යාළුවෙක්. මචං ඔබ මෙහෙමයි රිසල්ට් එක කියලා. මම මගේ රිසල්ට් තාත්තට කිව්වට තාත්තට ඒක තේරුමක් නැහැ. මම පාස් කියලා. මම දන්නා තාත්තත් මම වෙනුවෙන් එහෙම ගොඩක් මහන්සි වුණා කියලා. ඉතින් මට ඒක නේ ඇරියස් එකක්. ඉතින් මට මගේ රිසල්ට් තාත්තට කියා ගන්න බැරි වෙච්ච එක. ඉතින් මම දිනාල්ටත් කිව්වේ ගොඩක් ස්තුතියි කියලා මේ මගේ ඇරියස් එක පියව ගන්න එයා ලොකු දෙයක් ඒ කරලා දුන්නා. يعني එයාගේ තාත්තට එයා ඒ අරන් දුන්න සතුට අර මගේ ඇරියස් එක පියව ගන්න ලොකු දෙයක්. ඉතින් මම ඕගොල්ලන්ටත් කියන්නේ ඒක. හරිද? හොඳ රිසල්ට් එකක් දාලා දෙන්න. ඔයාලට පුළුවන් උපරිම රිසල්ට් එකක් දාන්න. එච්චරයි. හරිද? ඔයා උපරිම මහන්සි වෙන්න. මොකද මේ දෙමාපියෝ බලන් ඉන්නවා. ඒක මම දැක්කා ඒ දිනාල්ගේ තාත්තගේ. ඉතින් ඒ කෙල්ලලා කවදාවත් වරදින්නේ නැහැ ඉතින්. හරිද? නමුන්ගේ තාත්තට ඒ අරන් දුන්න ඒ සතුට අනිත් පැත්තට එයාට ලොකු ආශිර්වාදයක් වෙලා දැන් ඉතින් ඉංජිනේරුවෙක් මොඩල් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඉංජිනේරින් නේද? බලන්න ඕනේ එක දවසෙන් කෙල්ලගේ ජීවිතේ වෙනස් වෙච්ච විදිය. සුපිරි ගේමක් ගහලා ඔයාගේ රිසල්ට් එකට යන්න. ඒකට මම කියන දේවල් ටික හරියටම ගන්න. දිනාලියේම එයා මට යපු මැසේජ් එක තියෙනවා. සර් ගොඩක් thank you sir. මම මුලින් ඉඳලම සර්ගේ ක්ලාස් ආවා. සර් දුන්න වැඩ දිගටම කරගෙන ආවා. يعني හරියටම කියන දේ කරනවා. හරිද? දේවවාක්‍ය වගේ මම කියන දේ ගන්නවා. පේපර් ක්ලාස් එක නම් නියමයි සර්. මම හැමතිස්සෙම කියන පේපර් ක්ලාස් එක අනිවාර්යෙන් ඔයා මගේ පේපර්ස් වල ලකුණු අඩු වුණානේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ලකුණු මගේ පේපර්ස් වල ලකුණු 50ක් ගත්තොත් ඔයාට ඒක. ඒක ඉතින් එහෙම තමයි මම මේ පාර රිසල්ට්ස් දැක්කනේ. ඒක එහෙම තමයි. හරිද? 50ට යා මගේ පේපර් වල තියෙනවා නම් ඔයාට ඇවරේජ් එක ඔයාට ඒකක් එනවා ෂුවර් එකට මේ ලෙවල් වලට. සර් පේපර් ක්ලාස් එක නම් නියමයි. ගොඩක් වැඩ කළා. සර් පාඩම කියලා දෙනවා ආයේ අමතක නොවෙන්නම. දන්නවනේ බලන්න. හරිද? පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි පුතා. හරිද? සීන් එක නම් සීන් එක. සර් දිගටම මෙහෙම උගන්වන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්. හරිද? ඉතින් ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ කියන එක කරන්න මම කියන එක කරන්න ඔයාට වාගේ ඒ වල කම්බයින් මැසේජ් ගොඩ දා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට දෙමාපියන්ට දෙන සතුට ඔයාට ආයි ලොකු ආශිර්වාදයක් වෙලා අනිත් පැත්තට ඔයාට ලැබෙනවා. ඒක නිසා මේ කාලේ ඔයාට අවුරුදු 13ක් 14ක් තිස්සේ ඔයාට උගන්වනවා ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා දැන්. තව අපිට පොඩි කාලයක් තියෙන්නේ. ඉතින් අපි අපේ උපරිම කරමු. අපේ උපරිම අපි කරමු. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරමු.